මහත්තයාවක් සෑහෙන දවසකින් ඔන්න මම මටම කරගන්න වීඩියෝ ටිකක් මේක. අද තමා ටනල් එකේ වැඩ ටික ඒ කියන්නේ 100%ක්ම ඉවරයි කියලා පිළිගන්න පුළුවන් මට්ටම අද තමා. මොකද මම මෙන්න මේක තමා මගේ විශේෂත්වය. මේක එනකන් තමා මම අද වෙනකල් බලන් ඉඳී ඇත්තටම අද තමා ඒ වැඩේ කරන්න හම්බුනේ මිස්ටර් ග්‍රීන් fully automated tunnel එකක්. දැන් මගේ tunnel එක මිස්ටර් ග්‍රීන් එකෙන් හැමදේම පාලනය කරන්න යා වගේ බලා ගන්නවා දීලා. ඉතින් මේ normal setup එක මේ setup එකටම මිස්ටර් ග්‍රීන් මහත්තයා අද ඉඳන් සම්බන්ධ වෙනවා මගේ tunnel එකට. ඇතුලේ අපි පැල දාලා තින්නේ. ඊට කලින්ම ඒ වීඩියෝ එකේ පැල තිබ්බේ නෑ. අපි යන් පැල බලන්න පොඩ්ඩක්. පළවෙනි පැල සෙට් එක නම් ඉතින් මොනවා වෙයිද දන්නේ නෑ. බලන්න මෙන්න මම පැල දාලා තියෙන්නේ. හැබැයි අද බලන්න නිකන් මේ ක්ලවුඩි දවසක්. අද දවසරම මම හිතන්නේ වතුර දාගත්තේ නෑ මිස්ටර් ග්‍රීන් මහත්තයා යාගේ ටනල් එකට. මොකද මේ අද වතුර වැඩි වහිනවා. හරි මේ තියෙන්නේ පැල ගන්න හිටවලා තියෙනවා. එතකොට මේක තමයි සෙන්සර් එක. සෙන්සර් එක අපි දාලා තියෙන්නේ පොට් එකක් ගාවට වැටෙන්න දාලා තියෙනවා ඔන්න. මේ සෙන්සර් එකෙන් තමයි ආව ටෙම්පරේචර් එක, රිලටිව් හියුමිඩිටි එක කියන එන්වයරන්මන්ටල් ෆැක්ටර්ස් ටික ඩිටෙක්ට් කරගන්නේ. එතකොට දැන් පැල දාලා තියෙන්නේ බලමු. දැන් මම හිතන්නේ එක කොළමුරයක් අල්ලලා තියෙන්නේ පැලවල. අද මම පොඩි පොහොර පාරකුත් දැම්මා. මේ බලන්න. එක පොහොර නෑ එක කොළමුරයක් අල්ලලා තියෙන්නේ. දැනට හිටවලා දවස් 6යි පැල. මම හිටුවේ ජනවාරි මාසේ 13 වෙනිදා. දැන් වෙනකොට එක කොළමුරේකුත් ඇවිල්ලා. ඉතින් ටිකක් හොඳ තත්ත්වයක් තියෙනවා මට පේන විදිහට. පැලත් හොඳම පැල සෙට් එකක් හම්බුණා මට. ජිෆි නර්සරි එකෙන් තමයි මට පැල ටික හම්බුනේ. ඉතින් ඔන්න ඕක තමයි දැනට අප්ඩේට් එක. එක පිටිමකුණෙක් අද මං හම්බුණා. එයා ඉතින් ආදරණීය මිත්‍රයෙක් විදිහට මම පිළිගත්තේ නැතුව මරලා දැම්ම. ඉතින් මොනවද කරන්නේ නේද? හරි. මේ ඔක තමයි මගේ ටනල් එකේ දැනට තියෙන විස්තරේ. අපි ආයෙ හම්බෙමු.